හායි ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට වෙනද වගේම. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ මගේ තවත් ඉෂ්ට වෙච්ච එක බලාපොරොත්තුවක්. ඉතින් මට ලොකු ආසාවක් තිබ්බා යශෝදරා මෑණියන්ගේ පිළිමයක් ගෙදරට වඩම්මන්න. ඉතින් ඒක මම ගොඩක් තැන්වල හෙව්වා පිළිමයක් ගන්න. හැබැයි මට ඒ පිළිමයක් හම්බුනේ නැහැ. ඊට පස්සේ මම අඳුරන කෙනෙක් මට කිව්වා පහත්ගම තැනක පිළිම තියෙනවා කියලා. ඉතින් මම එතනට ගියා. මේ තියෙන්නේ මම එතනට ගිහින් ගත්ත වීඩියෝ එකක්. ඉතින් තව කවුරු හරි හොයනවා නම් යශෝදරා පිළිම වහන්සේ කෙනෙක් ගන්න ඔයාලටත් පුළුවන් මෙන්න මේ පහත්ගම තැනට යන්න. පහත්ගම හන්දිය තමයි මේ තැන තියෙන්නේ. ඉතින් මෙතන හරිම ලස්සන බුදු පිළිම සහ අනිකුත් දෙවියන්ගේ පිළිම යශෝදරා මෑණියන්ගේ පිළිම තියෙනවා. ඉතින් මෙතන යශෝදරා මෑණියන්ගේ පිළිම තිබුණා දෙකක්. ඉතින් මම ගත්තා එක පිළිමයක් මෙතනින්. ඉතින් මේ ඔයාලට පේනවා ඇති ගණදෙවි පිළිම තියෙනවා, සරස්වති මෑණියන්ගේ පිළිම තියෙනවා. හරිම ලස්සනයි. ලස්සන පිළිම තියෙනවා මෙතන ගන්න ඔයාලගේ ගෙදරට හෝ ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ව්‍යාපාර ස්ථානයකට උනත් මෙතනින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ බලන්නකො මේ තියෙන්නේ ලස්සන බෝ ගහක් පොඩියට හදලා තියෙන. ඉතින් මේ තියෙන්නේ මෙතන වීඩියෝ එක. ඔන්න ඉතින් මම ගෙදරට යශෝදරා පිළිම වහන්සේ වැඩමෙව්වා. මේ තියෙන්නේ මම අද ගෙදර යශෝදරා මෑණියන්ට වෙන් කරපු ස්ථානය. ඉතින් මගේ බුදු පිළිමේ තියෙන තැනම පහතින් තමයි මම යශෝදරා මෑණියන්ට වන්දනා කරන්න තැනක් මේ විදිහට හැදුවේ. ඉතින් ඊට පස්සේ ගණදෙවියන්ගේ පිළිම මම තිබ්බා. මේ තියෙන ගණදෙවි පිළිමේ හරිම සහනයක් දැනෙන්නේ මේක දැක්කහම, මේ තැනට ආවහම. ඉතින් මේ තියෙන්නේ මගේ බෝගහ, මේ තියෙන්නේ බෝධිය. ඉතින් හරිම ආස හිතෙනවා මෙතනට වන්දනාමාන කරද්දී. ඉතින් ඒ වගේම තමයි ඇත්තටම මතක් කරන්න ඕනේ මම යශෝදරා මෑණියන්ට මීට කලින් පන්සලකට ගිහිල්ලා වන්දනාමාන කරාට මේ විදිහට ගෙදර වන්දනාමාන කරලා නැහැ. හැබැයි මට මේ ලයිෆ් විත් ෂනායා කියන YouTube channel එකෙන් ලැබුණු උපදෙස් අනුව සහ ඇත්තට මේ අක්කව මතක් කරන්න ඕනේ එයාගේ ලස්සන අදහස් එක්ක තමයි මට ගොඩක්ම යශෝදරා මෑණියන්ට වන්දනා කරන්න මේ විදිහට ගෙදරට පිළිමයක් ගෙනල්ලා වන්දනාමාන කරන්න හිතුනේ. thank you අක්කේ. ඇත්තටම කාර්යබහුල ජීවිතයෙන් මිදිලා මොහොතකට හරි මෙතන ඉන්න ලැබෙන එක මගේ හිතට ලොකු සැනසීමක්. ඉතින් ඇත්තටම මේ සැනසීම තමයි අපි ළඟා කරගන්න ඕනේ. ඉතින් තවත් වීඩියෝ එකකින් මං ගිහින් එන්නම්. එතකන් ඔයාලට තෙරුවන් සරණයි. ආදරණීය දවස් ඔයාලට හැමදාම ළඟා වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරගෙනම යමු කියලා ආදරයෙන් මතක් කරනවා.